මගේ YouTube නාලිකාවට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ කෙහෙල් මුව, පරිප්පු, සූදුරු, අබ, කෑලි මිරිස්, කහ කුඩු, සුදු ලූණු, තක්කාලි, කරපිංචා, පොඩි ලූණු, පොල් කිරි, පොල් තෙල් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු. කෙහෙල් මුව එක කපන්න කලින් මම භාජනයකට වතුර එකතු කරලා ඒකට දහි බිඳු දෙකක් එකතු කරගන්නවා. එතකොට කෙහෙල් මුව එක කපලා මම මේ භාජනයට දැම්මොත් ඒකේ කහට පිපෙන්නේ නැහැ. අපි කෙහෙල් මුව එකේ මේ වගේ දිගට නැට්ටක් තියෙනවා ඒකයි. මේ වගේ පොඩි කෑල්ලක් තියෙනවා ඒකයි අයින් කරගන්න ඕනේ. නැත්නම් ඒක තිත්ත වෙනවා. අර දිග කෑල්ල ටිකක් ප්ලාස්ටික් එක වගේ තියෙන නිසා අපි ඒක අයින් කරගමු. මේක අපිට කැමති විදියට කපා ගන්න පුළුවන්. මම මේ වගේ රවුන්ඩ් කපලා ඊට පස්සේ චූටි චූටියට කපා ගන්නවා. ඔයාලා මගේ channel එක පළවෙනි වතාවට බලන කෙනෙක් නම් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් පාලින් තියෙන subscribe button එක press කරන්න. ඒ සමගම තියෙන bell button එකත් press කරන්න. එතකොට මම වීඩියෝ upload කළ සැනින් ඔයාලට notification එයි. මගේ වීඩියෝ එසැනින්ම බලා ගන්න පුළුවන්. මම මේ කෙහෙල් මුව එක අදන්නේ පරිප්පු ටිකක් එකතු කරලා. මේක පරිප්පු එකතු කරලා ඇදුවම ඇත්තෙන්ම හරි රසයි. ඒ වගේම අපිට මාළු මිරිස් එකතු කරලත් හදන්න පුළුවන්. මාළු මිරිස් එකතු කරත් මේක ඊටත් වඩා රසයි. දැන් බලන්න මම මේක වතුර එකේ දැම්ම බලන්න කහට පිපෙන්නේ නැහැ. අපි තෙල් චුට්ටක් රත් වුණාට පස්සේ අබසා සූදුරු එකතු කරගමු. කරපිංච එකතු කරගන්නවා. දැන් මම සුදු ලූණු එකතු කරගන්නවා. සුදු ලූණු බැදුනට පස්සේ මම කපලා තියාගත්ත රතු ලූණු එකතු කරගන්නවා. රතු ලූණු එකතු කරගත්තාම මේ කෙහෙල් මුව එකට අරිම රසයි. ඒ නිසා මම රතු ලූණු එකතු කරගන්නවා. මේ ලූණු ටික ඉක්මනට බැදෙන්න ඕනේ නම් මම මේ අවස්ථාවේ ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේ මම මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නවා අන්තිම අවස්ථාවේ. ඒකත් හොඳ කිරි රසක් දෙනවා මේකට. මේ අවස්ථාවේ මම තක්කාලි ටික එකතු කරගන්නවා. කෙහෙල් මුව අල්සර්ස් තියන අයට ඒ වගේම බඩේ තුවාල ගෑස්ට්‍රයිටිස් තියන අයට උනත් ගොඩක් සුදුසු කෑමක්. මම මේ අවස්ථාවේ කෙහෙල් මුව ටික එකතු කරගන්නවා. මේක චුට්ටක් තෙලෙන් තම්බන්න ඕනේ. ඊට පස්සේ අපි පරිප්පු ටික එකතු කරගමු. දැන් බලන්න මේ අවස්ථාවේ මම පරිප්පු ටික එකතු කරගන්නවා. මම පරිප්පු ටික අන්තිම අවස්ථාවේ වගේ එකතු කරේ. මේකේ පරිප්පු ටික ඇට වගේ තියෙන්න ඕනේ බෙරි වෙන්නේ නැතුව. ඒ නිසා මම අන්තිම අවස්ථාවේ එකතු කරගන්නවා. දැන් මම මිටි කිරි ස්වල්පයක් එකතු කරගන්නවා. ගොඩක් නෙමෙයි චුට්ටක් විතර එකතු කරගන්නේ. දැන් අපේ රසවත් කෙහෙල් මුව ලෑස්ති. ඔයාලත් මේ වගේ ගෙදර අදට බලන්න. ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත මෙවන් රෙසිපි එකකින් අමුවනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක්.